Yo, what's up people? It's your host. How you guys doing? සාදරයෙන් ආදරෙ පිළිගන්න අලුත් වීඩියෝ එකකට. ඉතින් you guys chilling නම් එච්චරයි අද මට වැඩිය කියවන්න දෙයක් නැහැ. ඉතින් අද කරන්න යන්නේ solo leveling chapter review එකක්. ඉතින් season 2 එක ඉවර වෙන්න chapter 110න්. ඉතින් තව chapters 90ක් තියෙනවා. ඉතින් ඒ 90 අද එක chapter එකක් කරනවා. මේ වීඩියෝ එකට views 1000කට වඩා આવොත් දිගටම chapters 3-4ක් එකතු කරලා videos ගානේ chapters 200ම කරලා ඉවර කරනවා. ඉතින් අපි යන් වීඩියෝ එකට. ඉතින් ඔයාලට මතක ඇති කලින් සීසන් එක ඉවර වෙන තැන අර නිල් පාට එල්ෆ් වගේ එක්කෙනා ගේට් එකක් හදලා තැනකට යනවා. ඉතින් chapter 111 පටන් ගන්න එතනින්. ඉතින් අපිට මුලින්ම පෙන්නනවා ඒක. ඊට පස්සේ එතන ඉන්න හන්ටර් කෙනෙක් අහනවා කවුද කියලා එයාගෙන් ඒ. ඉතින් එයා ඒක ගැන වැඩි ගණන් ගන්නෑ. ඉතින් කොහොම හරි මෙතනදී පොඩි රෙෆරන්ස් එකක් දෙනවා brilliant fragment of light කියලා කෙනෙක් ගැන. ඊට පස්සේ මෙතනට එනවා monarch of transfiguration යොගමුන්. ඉතින් මෙයා ගැන ඔයාලා දන්නේ නැත්නම් මේකට කලින් දාලා තියෙන වීඩියෝ එක බලන්න. මේකේ තියෙනවා කවුද මොනාක්ස්ලා කියලා. ඉතින් මෙයා මෙතනට ඇවිල්ලා ඊස්ට් වලට කිට්ටුව තියෙන පැත්තක් ගැන අන්නේ greatest fragment of brilliant light කියන එක ගැන දෙයක් දැනගත්තා කියලා. ඉතින් මෙයා කියනවා අර නිල් පාට එක්කෙනාට. ඉතින් අපි තාම දන්නේ නැහැ කවුද මේ නිල් පාට එක්කෙනා කියලා. ඉතින් ඔයාලට ඒක දැනගන්න ඕන නම් කලින් වීඩියෝ එක බලන්න පුළුවන්. ඒක ස්පොයිල් වෙනවා එතකොට. ඉතින් මෙයාලගේ මේ කතාව යද්දි මෙයාලගේ කතාව තව එක්කෙනෙකුත් අහන් ඉන්නවා. ඉතින් ඒ කෙනා තමයි සංජින්ගුගේ තාත්තා. ඔයාලට මතක ඇති. දැන් එතකොට මේ සිද්ධිය වෙන්නේ ඇමරිකාවේ කියන්නේ. කොහොම හරි ඉතින් මේක අහගෙන ඉද්දි සංජින්ගුගේ තාත්තා එතනට ඇවිල්ලා ඒක කියනවා. ඉතින් මෙයාලටත් සංජින්ගුගේ තාත්තා ගැන නෝට් වෙලා තියෙන්නේ. ඉතින් එයාලා අහනවා මෙයා අපිට හරස් වෙන්න නේද යන්නේ කියලා. ඊට පස්සේ සංජින්ගුගේ තාත්තා මෙතනදී අහනවා ඔයාලා ඔය ඊස්ට් වල තියෙන කියන කෑල්ල ඔයාලා අදහස් කරන්නේ කොරියාව ගැන නේද කියලා. එතකොට එයා කියනවා අපිට මේ වගේ පොඩි කෙනෙක් එක්ක ගනුදෙනු කරන්න ඇත්තටම ටයිම් එකක් නැහැ කියලා අර අනිත් නිල් පාට එක්කෙනා. ඊට පස්සේ ඉතින් කියනවා පුළුවන් නම් නවත්තන්න කියලා මෙයා මෙතනින් පෝටල් එකක් හදාගෙන යනවා. ඉතින් not so fast කියලා සංජින්ගුගේ තාත්තත් ලෑස්ති වෙනවා මෙයාට ඇටැක් කරන්න. ඒ වුණාට ඉතින් මෙයා මොනාක් කෙනෙක්. ඉතින් මෙයා ice shield එකක් යූස් කරලා ඒක නවත්තනවා. ඉතින් ඒ සිද්ධිය ඒ පැත්තෙන් ඉවර වෙද්දී අපිට මේ පැත්තේ පෙන්නනවා රතු ගේට්ටුව ඇතුළට ගිහපු සංජින්ගුව. ඉතින් සංජින්ගුගේ කට්ටිය ෂැඩෝස්ලා ටික එකතු වෙලා ඩන්ජන් එක ඇතුළේ ක්ලියර් කරගෙන යද්දි ඉතින් මෙයාලගේ බොස්ව එතනින් ඇපිය වෙනවා. ඉතින් කට්ටියත් එක්ක කතා කර යද්දි කොහොම හරි බොස් ඇවිල්ලා කියනවානේ යන් සංජින්ගුට ඔයා මොකද්ද මේ වැඩක් නැති කැරක්ටර් එකක් නේ වගේ කතාවක්. ඊට පස්සේ ඉතින් සංජින්ගුත් ඒකට ෆයර් වෙනවා. කොහොම හරි ඉතින් මෙතන සංජින්ගු ඕරා ෆාමින් කෑල්ලක් දාලා මෙතන බොස්ව ඉවරයක් කරනවා. ඊළඟට ඔයාලට සීසන් 2 එකේ මතක ඇති අර හිටපු කවුද ටස්ක්. ඉතින් එයාගේ ස්කිල් එකක් යූස් කරනවා හයිමන් ඔෆ් ජයන්ට්ස් කියන එකයි ග්‍රැවිටි ඇක්සලරේෂන් එකයි. ඉතින් ඒ වගේ වැඩ කෑලි ටිකක් මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් සංජින්ගු ඊට පස්සේ මෙයාගෙන් අහනවා මගේ ප්‍රශ්න වලට උත්තර දුන්නොත් මම මේක අඩු වේදනාවකින් ඉවර කරන්නම් කියලා. බට් සිස්ටම් එක හින්දා මෙයාට එයාගෙනුත් කිසිම විස්තරයක් දැනගන්න වෙන්නේ නැහැ. ඉතින් මේ වෙලාවේදී මෙයාට පෙන්නනවා එයාට මතක් වෙනවා එයාට තියනවා කියලා cursed random box එකක්. ඉතින් ඔයාලා දන්නවා ඇති මේක එයාට අර quest ඉවර කරාම වගේ හම්බෙන එකක්. ඉතින් මේක එයාට හම්බෙන්නේ level 100 complete වෙද්දී. ඉතින් level 100 complete වෙන්නේ Jeju Island එකේ raid එකේදී. ඉතින් ඒ යතුරේ තියෙනවා ඉතින් ඒ box එකෙන් හම්බෙන්නේ යතුරක්. ඒ යතුරේ තියෙනවා key to certain temple කියලා. ඉතින් එතනින් එහාට කිසිම දෙයක් දාලා නැහැ. ඉතින් මේ ටෙම්පල් එක ගැන කියද්දි සංජින්ගුට මතක් වෙනවා ඩබල් ඩන්ජන් එක. ඉතින් සිස්ටම් එක යාට ආපහු ඔක්කොම පටන් ගත්ත තැනට එන්න කියලා තමයි ආපහු එකෙන් කියන්නේ කියලා මෙයා හිතනවා. ඉතින් දැන් දේවල් වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් ඒක හින්දා ඔයා බලන් ඉන්න කවුරුවත් කවන්නේ නැහැ මං එනවා හොයාගෙන කියලා සංජින්ගු කියනවත් එක්කම අපිට පෙන්වනවා ඩබල් ඩන්ජන් එක ඇතුලේ hina වෙලා ඉන්න අර ලොකු පිළිමේ. ඉතින් ඒක පෙන්වන ගමන් මේ chapter එක මෙතනින් ඉවර වෙනවා. ඉතින් කිව්වා වගේ මේ වීඩියෝ එකට views 1000කට වඩා આવොත් අපි මේ chapters ඔක්කොම ඉවර කරනවා. අඩුම තරමේ දවසට එක වීඩියෝ එකක් ගන්න හැරි දානවා. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට views 1000 ගානේ આવොත් ඉතින් take care BS